ආයුබෝවන් අදත් ඔබව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ ප්‍රෝමැට්ස් ස්ටුඩියෝ YouTube channel වෙත. අද ඔබ එකතු වෙන්නේ අපි ගණන් හදමු වීඩියෝ සීරීස් එකේ එපිසෝඩ් 23 සමග. ඉතින් අද ඔබ හමුවේ තබන්නේ වර්ගජ සමීකරණ කියන එක හොඳටම අවිතාවන ගැටලුවක්. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව ගැටලුවට ප්‍රවිෂ්ඨ වෙමු. right. ගැටලුව තමයි මෙන්න මේ x වල 4 ධන y වල 4 ධන 6යි y වල වර්ගය ධන 4යි x වල වර්ගය ධන 13 සමාන බිඳුව නම් අපෙන් අහනවා x වර්ග ධන 1 බෙදීම y වර්ගයේ අගය සොයන්න කියලා. right. ඉතින් එතකොට අපි කරන්නේ මොකද්ද? හරි. අපිට මේක නිවැරදිව සොල්ව් කරගන්න නම් මේ 13 කියන එක අපිට ලියා ගන්න වෙනවා 9 + 4 කියලා. 9 ධන 4 කියලා ලියා ගන්න වෙනවා. ඒ අයි කියලා ඔයාලට මේක සොල්ව් කරන්න යද්දි තේරෙවි. එතකොට x වල 4 ධන 4යි x වර්ගය x පද අපි එකට ගන්නවා. එතකොට ඒකත් එක්ක යන්නේ 4. එතකොට අපිට එතන 4 ලැබුණොත් අපිට නිවැරදි සම්බන්ධයක් ලබා ගන්න පුළුවන් නිසා තමයි අපි ওই විදිහට ගන්න. ඒතර y වල 4 ධන 6යි y වල වර්ගය ධන 9. ඉතින් ඒතර x වල 4 ධන 4යි x වල වර්ගය ධන 4. දැන් ඉතින් ඕක අපි x වර්ගයක් a කියලා අරගෙන y වර්ගයක් b කියලා අරගෙන විසඳන්නත් පුළුවන්. හරි. ඉතින් ඒක සරලයි. එතකොට x වර්ගයක් a කියලා ගත්තොත් පළවෙනි එක a වර්ගය ධන 4යි a ධන 4 ධන b වර්ගය ධන 6යි b ධන 9 කියලා එනවා. right. ඉතින් එතකොට a වර්ගය ධන 4යි a ධන 4 කියලා කියනකොට අපිට දැකලා පුරුදු එකක්. එහෙනම් එයා a ධන 2 වර්ගයනේ. right. ඒතර b වර්ගය ධන 6යි b ධන 9 කියන්නේ b ධන 3 වර්ගය. ඉතින් ඔය දෙකේ a ධන 2 වර්ගය ධන b ධන 3 වර්ගය සමාන වෙනවා බිඳුවට. ඉතින් ඊට පස්සේ a වල අගය එනවා සහ b වල අගය එනවා එකින් එක ඍණ 2 සහ ඍණ 3 කියලා බිඳුවට සමාන වෙනකොට. හැබැයි අපි දන්නවා a කියලා කියන්නේ කාවද? a කියලා කියන්නේ x වර්ගය. ඒ වගේම b කියලා කියන්නේ y වර්ගය. එතකොට a වල අගය හේවත් x වර්ගයේ අගය එනවා ඍණ 2යි b වල අගය හේවත් y වර්ගයේ අගය එනවා ඍණ 3ක් කියලා. right. ඉතින් අපෙන් අහන්නේ x වර්ග ධන 1 බෙදීම y වර්ගයේ අගය. ඉතින් එතකොට අපි ඒක හොයන්නේ කොහොමද? x වර්ගය වෙනුවට අපි ආදේශ කරනවා ඍණ 2 ධන 1යි. එතකොට බෙදීම y වර්ගය වෙනුවට අපි ආදේශ කරනවා ඍණ 3. ඉතින් ඍණ 2යි ධන 1යි සුළු කරන්න එතකොට කීයද? ඍණ 1නේ. එතකොට ඍණ 1 බෙදීම ඍණ 3 තමයි මෙතනට එන අගය වෙන්නේ. ඉතින් අපි එතකොට කරන්නේ හරයයි ලවයයි දෙපැත්තම ඍණ 3ෙන් වැඩි කරනවා. ඉතින් එතකොට අවසානයේ අපිට පිළිතුර එනවා 3ෙන් 1 කියලා. ඉතින් අපේ අවසාන පිළිතුර මෙතන ලැබෙනවා 3ෙන් 1යි කියලා. ඉතින් ඔය ආකාරයට තමයි ගැටලුව අපි විසඳන්නේ. නැවත අලුත් එපිසෝඩ් එකකින් ඔබ සමග මුණ ගැහෙන තුරු ඔබට සුබ දවසක් වේවා.